ඒක ෆිල්ම් එකක්. ඒ කියන්නේ ෆිල්ම් එක කියන්නේ විනාඩි 15 එපිසෝඩ්ස් 5ක් තියෙන්නේ. හරි. වෙබ් සීරීස් එකක්. ඒක ටීවී සීරීස් එකක් වෙන්නේ. ටීවී එකේ කියොත් නේ. ඒතර ටීවී කියන්නේ නැහැ. වෙබ් සීරීස් එකක් ඒක. ඒක කොහොමද පබ්ලිෂන් එකකින් තවද කියන්න දැනට නෙමෙයි අගෝස්තු වල වගේ එන්නේ. විනාඩි 15 එපිසෝඩ් 5ක් තියෙන. ඒතර පැය විනාඩි 15ක් වගේ වෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ දැන් ලංකාවේ තියෙනවනේ නිකන් රැප් මියුසික් කියලා කල්චර් එකක්. හරිද? ඒක සමහරුන්ට සෙට් සමහරුන්ට මෙලොවට හරිනේ ඒක. කොහොම හරි මේ එහෙම කල්චර් එකක් තියෙනවනේ කොහොම හරි. අර ලෝකේ සාමාන්‍යයෙන් බොහොම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. එහෙම තියෙනවා සමහරක් සීරීස්. ඒක සම්පූර්ණයෙන් ඒකේ දෙබස් ඇතුළු මුළු එකම තනිකර ඒ රැප් එකෙන් තමයි යන්නේ. ඒ කියන්නේ කතා කරනව නෙවෙයි, කතාව ඇතුළේ තියෙන ඒක රැප්ම නෙවෙයි. ඒ වුණාට කියන්නේ කතා කරන්න බෑනේ මම රැප් කරන විදියට. එතකොට ඒක අවුල්නේ මොකුත් තේරෙන්නේ නැහනේ. ඒක අර ඒ පැත්තට පොඩි මේකක් තියෙන. ඒ කියන්නේ රැප් කියන්නේ අර ලංකාවේ ඒක ඇදලා තියෙන ලංකාවෙත් හැබැයි දැන් නම් ඒක හොඳ ඉන්ඩස්ට්‍රි එකක් විදියට හැදීගෙන එන එකක්නේ. ඒක සමහරව කැමති සමහරව චුට්ටක්ක් කැමති නැහැ. ඒක අර එක මිනිස්සයාගේ මේ වින්දනයන් තියෙනවනේ. ඒ මිනිස්සයාගේ විදියට ඒක ප්‍රශ්නයක් නැහැ ඕන විදියක්. ඒ සීරීස් එක සම්පූර්ණයෙන් මේ රැප් වලින් යන විනාඩි 15 එපිසෝඩ් 5ක් එකතු වෙලා තියෙන සීරීස් එකක්. කාස්ට් එක එහෙම මේ සෑහෙන හොඳයි. ඒකේ රංගපාණ්ඩ ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ඔයාලට පුරුදු නම් ඒ කියන්නේ ඒක පොඩ මියුසික් එක්ක එකතු වෙලා තියෙන. එක එපිසෝඩ් එක මියුසික් කරන්නේ යුකි මියුසික් කරනවා එකක. තව එක සරිත් සුරිත් මියුසික් කරනවා. ඒ වගේ අර ඒ එපිසෝඩ් 5 වෙන වෙනම මේ ආටිස්ට්ලා 5 දෙනෙක් මියුසික් කරන්නේ ඒකට දාලා කාස්ට් එකේ රංගපාණ්ඩ ඉන්නවා, රවිජේ ඉන්නවා, මිහිඳු ආරියරත්න ඉන්නවා, සේවියර් කනිෂ්ක සමහරකට අහලාදී ටිකක් ඉන්නවා. එයා ඉන්නවා. ඊට පස්සේ අර මේ ඔයගොල්ලෝ බලලා ඇති සමහරක් විතර අර මේ ශානක උදාර අර රටා කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කොලොම්බියා නම් නම් ඒවා මේවා බලලා තියෙනවා මිනිස්සයා ඉන්නවා. එහෙම ඉන්න මේක ප්‍රොඩක්ෂන් එක දැනටත් සෑහෙන දුරට ඉවරයි. අගෝස්තු වල වගේ රිලීස් කරන්න තියෙන එක. ඒක ඕගොල්ලන්ට ඒ කියන්නේ බලන්න පුළුවන් ඒක දන්නේ බලන්න. මම ඒක ඒ කාලෙ වෙද්දි කියන්න. අර එහෙම එකක් එන්න තියෙනවා. දැන් ඒකේ බය තියෙන්නේ අපිට. ඕක ලංකාවට කොහොම සෙට් වෙයිද අපි දන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒක මිනිස්සු කැමති වෙයිද අකමැති වෙයිද දන්නේ නැති හින්දා අපිට ඒකේ රිසර්ච් පර්පස් එකකට කරන්න තියෙනවා. ළමයි පොඩි ළමයි හරි මොකෝ හරි මිනිස්සු සාම්පල්යක් අරගෙන ළමයි නම් වැඩක් නැහැ උකට ඇත්තටම මේ මිනිස්සු සාම්පල්යක් අරගෙන ඒක පටන් ගලා අරගෙන රිලීස් කරන්න කලින් ඒක පෙන්වන්න ඕන ඒගොල්ලන්ට පෙන්නලා යාළගේ ජෙනුයින් අයිඩියා එකක් ගන්නවා. අපෝ මේක මෙලොවට නැහැ කවුද මේක හැදුවේ වගේ එකක් තියෙනවනේ. ඒක ඕන අපිට. මම තමයි හැදුවේ. ඒතර මේ මම නෙවෙයි මේක හැදුවේ. මම ප්‍රොඩක්ෂන් එක මගේ ඉච්චරයි. ඒකේ සම්පූර්ණයෙන් ප්‍රොෆෙෂනල්ස්ලා වැඩේ කරන්නේ. මේ එතකොට ඒක ගන්න ඕන අපිට. ඒ කියන්නේ උන් කරපු වැඩේ හොඳද නරකද කියලා. යනවා අපිට යම් වෙනසක් කරලා මේක කොයි විදිහටද අපි එළියට දාන්නේ? මේක ෆිල්ම් හෝල් වලින් එළියට දානවද නැත්නම් වෙබ් සීරීස් එකක් විදිහට යනවද? මොකද්ද කරන්න කියන එක තීරණය කරන්න පුළුවන් ඒකෙන් පස්සේ. මොකද ඒක හරීම මේ ඉමචුව දෙයක් තාම කවදාවත් වෙලා නැති දෙයක් නේ. එකෙකුටවත් සෙට් වෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒක එහෙන රිස්කි වැඩක් ඒක. අර ඒ වගේ රිස්ක් සාමාන්‍යයෙන් ගන්නේත් නැහැ. ඒක ඒ වැඩේ පත් වුණොත් ඒක ඉන්ඩස්ට්‍රි එකට ඉතාම හොඳයි. නමුත් ඒක සමහරක් වෙන මෙලෝ රහන්න නැති වෙලා හැඳි ගෑවිලාම යන්නත් පුළුවන් දෙයක්. හරිද? එතකොට ඒක අර ටෙස්ට් කරගන්න එළියට දාන්න කලින් අපි මේක කොහොමද මිනිස්සුන්ට විච් කරන්න කියලා මේව කරගන්න විවිධ වයස් කාණ්ඩවල මිනිස්සු ගෲප්ස් අරගෙන ඒගොල්ලන්ට පෙන්නලා යාළගේ ඇත්ත අයිඩියා එක ගන්න ඕන. අන්න ඒක ගන්න අපිට සාම්පල් එකක් ඕන. නමුත් ඕගොල්ලෝ ඒ විදිහ විභාගයට මාස 3ක් විතර තියාගෙන ඉන්න කාලේ ඕගොල්ලෝ ඒකට ගන්න වෙන්නේ නැහැ. අපි වල් හැවැජ් එකෙන් වගේ ළමයි කියපෙතන ඒ වයසට ඒක කොහොමද දැනෙන්නේ? අවුරුදු 20ට කිට්ටු පිරිසක්, අවුරුදු 25 වගේ, අවුරුදු 30 වගේ, 35 40 දැන් අවුරුදු 50ක විතර මිනිස්සුෙක් ඩොක් වෙනවා. මේ මොකද මේ කතා කරන විදිය ඕවනේ යන්න ඉන්න වසරද වෙනවා. අපේ අම්මලටවත් පෙන්වන්න බෑ ඕවා. මේව කතා කරන විදිය මොකද්ද මේ හයි. හරිද? ඒ හින්දා මේ මෙහෙම කරන්න බෑ. අර ඒක ගැළපෙන පිරිසක් ඉන්නවනේ. ඒ ගැළපෙන පිරිස කොතනද? ඒ අනුව අපේ ටාගට් ඔඩියන්ස් එක වෙන්න ඕනේ කවුද කියන එක පිච් කරන්න තමයි මේ ඒ වැඩේ කරන්නේ. බලමු. හරිද? කැම්පස් ඉවරනේ මට වෙන වැඩකුත් නැහැ නේ. ඉතින් ඕක තමයි කරගෙන ඉන්නේ. හරි. ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ගිය අවුරුදු දෙසැම්බර් පටන් ගත්තේ. ඕක කරද්දිත් කැම්පස් එකට තිබ්බා. දැන් ඒක අන්තිම හරියකට ඇවිල්ලා තියෙනවා. ලොකු ප්‍රොඩක්ෂන් එකක් ඒක. හරි. සාමාන්‍යයෙන් පස්සේ බලමු කතා කරමු වෙන වෙලාවක. හරි අපිට මේ පාඩමට තව පොඩි කෑල්ලක් දැන් අපිට ඉතුරුලා තියෙන වෙලාවේ මම ඒව ගැන කතා කරගෙන ඉන්නව නේ මම පාඩම කරනවා. හරි. අපි යන්න දන්නේ මධ්‍යසාර කියන ඊළඟ මාතෘකාවට